මිනිස්සු හිටියත් නැතත් නාය යනවා. නමුත් මිනිස්සු හිටියොත් තමයි මේක අනතුරක් වෙන්නේ. එහෙම නැත්නම් කොහේ හරි නාය ගියාට මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැනේ. මේ දවස්වල නාය යෑම අවදානම ගොඩක් වැඩි වෙලා තියෙන නිසා නාය යෑම අනතුරකට කලින් දකින්න පුළුවන් යම් පෙරනිමිති warning signs දැනගෙන ඉන්න එක වැදගත්. ලංකාවේ කඳුකර ප්‍රදේශ සෑහෙන ප්‍රමාණයක් මේ නාය යෑම අවදානම තියෙන කලාප නිසා ඒ පැතිවල ජීවත් වෙන අයට වගේම ඒ පැතිවලට යන අයටත් මේ දේවල් දැනගෙන ඉන්න එක වැදගත්. මම මේ විස්තර ටික කියන්නේ පශ්චාත් උපාධි මට්ටමේදී නාය යෑම ගැන කරපු යම් හැදෑරීම් සහ ක්ෂේත්‍රචාරිකා ආශ්‍රයෙන් ලබාගත් අත්දැකීම් වලින්. දැන් වෙනකොට අපි පොදුවේ දන්න දෙයක් තමයි පරිශන වලින් හොයාගෙන තියෙන දෙයක්. පැය 24ක කාලයක් ඇතුළත මිලිමීටර් 100කට වඩා වැඩි වැස්සක් ලැබුණොත් නාය යෑම අවදානම ගොඩක් වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ නාය යෑමක් වෙන්න පුළුවන් කියලා. ඒක මූලික දේ. හැබැයි වැස්සක් නැතුව වුණත් නාය යන්න පුළුවන්කම තියෙනවා. මම එච්චර විස්තර වලට යන්නේ නැහැ. අපි අර warning signs ටික, පෙරනිමිති ටික බලමු. ඊට කලින් ටක් ගාලා කියන්නම් මේ නාය යෑමක් ඇත්තටම වෙන්නේ කොහොමද කියලා. දැන් පොළවේ තියෙන පස් හරි ගල් හරි ඒ තට්ටු අර ගුරුත්වයේ බලයෙන් හින්දා පොළවේ ඇද ගැනීමේ බලයෙන් හින්දා පහළට තල්ලු වෙලා බෑවුමක් දිගේ එන එකටනේ නාය යෑමක් කියන්නේ. ඒක විශාල ප්‍රදේශයක වෙනවා. ඉතින් එතකොට ඕක වෙන්නේ මෙහෙම තට්ටුනේ මේක තියෙන්නේ. පස් තට්ටු ගල් තට්ටු මෙහෙම තියෙනවා. පොළවේ ඕනිම තැනක් ගත්තොත් පස් තට්ටුවට යටින් ගල් තට්ටු තමයි තියෙන්නේ. එතකොට ඔය ගල් තට්ටු වල පැලුම් තියෙනවා. විවිධ පැතිවලට ගියේ පැලුම් තියෙනවා. දැන් වැස්සහම පසට උරා ගන්න වතුර ක්‍රමක්‍රමයෙන් පහළට ගිහින් ඔය ගල් වලට උරා ගන්නවා. ඒ ඔය පැලුම් අතරට යනවා. එහෙම ගියාම අපිට තේරෙනවානේ පොළොවට වතුර ටිකක් වටනත් අපි ලිස්සලා යන්න ලේසියිනේ. ඒ වගේම තමයි. ඒ ගල් තට්ටු අතරට හරි පස් තට්ටු අතරට හරි හුඟක් වතුර ගියාම ඒ වතුර නිසා මේවා එකිනෙක මත ලිස්සලා යන්න බලනවා. එතකොට මෙහෙම බෑවුම දිගේ පහළට එනවා. ඒ බෑවුමේ කිසියම් දුර්වල තැනක තමයි ඕක වෙන්නේ. දුර්වල වීම එක එක විදිහට වෙන්න පුළුවන්. සමහර විට මිනිස් ක්‍රියාකාරකම් හින්දා ගස් අයින් කරලා හරි මොනවා හරි එහෙම දෙයක් හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බෑවුමේ මේ දැන් බෑවුමේ පහලින් කණ්ඩියක් කැපුවා කියන්නකෝ පාරක් හරි ගෙපලක් හරි කපන්න මෙහෙම කැපුවා. එතකොට දැන් මේ විදිහට තියෙන බෑවුම ඒ මුළු කඳු බෑවුම තියෙන හින්දා රැඳිලා තියෙනවා. මෙතනින් කපපු ගමන් මේක පහළට තල්ලු වෙලා ඉන්න ලේසියිනේ. අන්න ඒ වගේ මිනිස් ක්‍රියාකාරකම් හින්දා මේ අවදානම වැඩි වෙනවා. හැබැයි මිනිස්සු හින්දාම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේක ස්වාභාවික ක්‍රියාවක්. එතකොට අද අපි ඔය දකින්න උස කඳු හැදිච්ච කාලේ ඔయిత වැඩි උසට තියෙන්නේ නැති. ඒවා ඔය විදිහට හේදිලා ගිහින් නාය යෑම් සහ වෙනත් හේදී යෑම් හින්දා තමයි සමතලා බිම් බවට නැත්තම් තනි බවට උසින් අඩු කඳු බවට පත් වෙන්නේ. ඉතින් මේක ස්වාභාවික ක්‍රියාවක්. නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක්. මිනිස්සු හිටියත් නැතත් නාය යනවා. නමුත් මිනිස්සු හිටියොත් තමයි මේක අනතුරක් වෙන්නේ. එහෙම නැත්තම් කොහේ හරි නාය ගියාට මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැනේ. හරි. එතකොට මොනවද මේ නාය යෑමකට කලින් අපිට දකින්න පුළුවන් වෙන පෙරනිමිති? මේක දැන් ඕනිම නායක් යන්න කලින් මේ පෙරනිමිති ඔක්කොම දකින්න පුළුවන් වෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ දේවල් දැක ගන්න පුළුවන් වෙයි. සමහර ඒවා එහෙම පරීක්ෂාකාරීව බලන්න නැතුවත් නිකන් පේනවා. හැබැයි මේක දැනගෙන හිටියොත් නේ අහුවෙන්නේ. දැන් මේ වතාවේ ওই විවිධ තැන්වල නාය ගිය ඒවයේ මම දැක්ක එක වීඩියෝ එක කන්ද කැටියේ. බදුල්ලේ කන්ද කැටියේ. උදේ හොඳට පැහැදිලි වතුර තිබුණු කඳුර, ඒ කියන්නේ දියපාර, දවල් වෙනකොට බොර වුණා කියලා. දැන් බොර වෙන්න හේතුවක් නැතුව බොර වෙලා. මේවා තමයි පෙරනිමිති. ඉතින් මේ පෙරනිමිති අපි ස්ලයිඩ් එකක සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම අපේ channel එකෙත් Facebook පිටුවෙත් post කරලා තියෙනවා. ඒක බලන්න, ඒක download කරගන්න, තියාගන්න, අනිත් අයට share කරන්න. මොකද ඒක වැදගත් දෙයක්. එතන කරුණු 7ක් තියෙනවා. මෙන්න මේවා තමයි මේ කරුණු ටික. ගෙබිම, බිත්ති, අත්තිවාරම, තාප්ප වගේ දේවල් පුපුරලා තියෙනවා නම්, එහෙම නැත්නම් පොළවේ පැලුම් ඇති වෙලා තියෙනවා නම්, එහෙම නැත්නම් කලින් ඉඳන් තිබුණු පැලුම් දැන් ලොකු වෙලා තියෙනවා නම්, ගැඹුරු වැඩි වෙලා තියෙන්න පුළුවන්, දිග වැඩි වෙලා තියෙන්න පුළුවන්, පළලෙන් වැඩි වෙලා තියෙන්න පුළුවන්. මේ දේවල් වෙලා තියෙනවා නම් ඒකෙන් පෙන්නනවා මේ භූමිය හිමින් move වෙනවා. හිමින් චලනය වෙනවා. ඒ කියන්නේ යම් අවස්ථාවක නාය යෑමක් මෙතන සිද්ධ වෙන්න පුළුවන්. තව එකක් තමයි ওই බෑවුම් වල තියෙන ගස්, ඊළඟට ලයිට් කණු, ටෙලිෆෝන් කණු, සමහරට තාප්ප වගේ ඒවා වුණත් ඇලවෙලා තියෙනවා නම්, මේක නිකන් බලාගෙන ඉඳි ඇලවෙනවා කියන එක නෙමෙයි. බලාගෙන ඉඳි ඇලවෙනවා නම් ඒ කියන්නේ නාය යනවනේ දැන්. එහෙම නෙමෙයි. අද ඇලවෙලා තියෙනවට වඩා හෙට ඇලවෙලා තියෙනවා වැඩි කියලා තේරෙනවා නම්, නැත්නම් මේ සතියේ දකින්නවට වඩා ඊළඟ සතියේ ඇලවෙලා තියෙනවා වැඩි කියලා දකින්නවා නම්, ඒ කියන්නේ මේ භූමිය හිමින් පහළට යනවා. ඒකට අන්න එහෙම දේවල්. ඊළඟට තව එකක් තමයි දැන් දොර ජනෙල් හදිසියෙ වහන්න බැරි වෙලා නම්, හොඳට වහන්න පුළුවන්කම තිබුණු දොර ජනෙල් දැන් එකපාරටම පොළවේ ගෑවෙනවා, නැත්නම් මේ වින්ඩෝ ෆ්‍රේම් එකේ ගෑවෙනවා. ඒක නිසා වහගන්න බෑ, අලයින්මන්ට් ඇද වෙලා කියලා වගේ තේරෙනවා නම්, ඒ කියන්නේ නාය යෑමේ පෙරනිමිත්තක් වෙන්න පුළුවන්. මොකද පොළව මූව් වෙන හින්දා මේ දේ සිද්ධ වුණා වෙන්න පුළුවන්.
තව එකක් තමයි පොළවේ ගිලා බැසීම්, වල ගැසීම් නැත්නම් ගොඩලි වගේ ඇති වෙන එක. ඒකෙන් පෙන්වන්නේත් මේ භූමිය හිමින් බෑවුම දිගේ පහළට ගමන් කරනවා කියන එක. එහෙම හිමින් ගමන් කරනකොට තමයි ඔය දුර්වල තැන් වලින් ගිලා බැසීම් නැත්නම් ඒ පස් හරි ගල් හරි යටින් එකතු වීම ඒ වහින්ද ගොඩලි ඇතිවීම නැත්නම් වල ගැසීම් ඇති වෙන්නේ. තව වැදගත් එකක් තමයි ඇල දොළවල දියපාරවල වතුර හිටි හැටියේ ඒ වතුර මට්ටම පහළ ගිහිල්ලා නම්. එහෙම නැත්නම් හිටි හැටියේ කියන්නේ හදිසියේ මේක හිඳිලා ගිහිල්ලා නම්. එතකොට මෙහෙම ওই දියපාරවල වල වතුර මට්ටම එකපාර හදිසියේ පහළ යෑම කෙටි කාලයක් තුල. නැත්නම් කෙටි කාලයක් තුල හදිසියේ හිඳිලාම යෑම කියලා කියන්නේ පැය කිහිපයක් තුල එන නායෑමක පෙරනිමිත්තක් විදිහට තමයි සලකන්නේ. ඒක එහෙම වෙලක් තියෙනවා. මිනිස්සු ජීවිත බේරගෙන තියෙනවා ඒ ලක්ෂණ අනුව වැඩ කරලා. මොකද වතුර මට්ටම මෙහෙම ඉක්මනින් පහළ යන්නේ නැත්නම් ඒ දියපාරවල වල තියෙන වතුර හදිසියේ හිඳිලා යන්නේ ඒවයේ තියෙන වතුර අර යටින් තියෙන ගල් තට්ටු අතරට හදිසියේ කාන්දු වෙලා ගිහින් ඒවා අතරේ නැත්නම් පැලුම් අතරේ ඒ ලුබ්‍රිකේට් කිරීම කරන හින්දා නැත්නම් ඒ ලිස්සලා යන්න පුළුවන් තත්ත්වය ඇති කරන හින්දා හරියට නිකන් වාහනයක වැඩ කරන ලෝහ කොටස් අතරේ ග්‍රීස් වලින් කරන වැඩේ තියෙන්නේ. ග්‍රීස් ගැහුවම වෙන්නේ ඒකනේ. ඒ වගේම ලුබ්‍රිකේට් කිරීමක් තමයි වෙන්නේ. එතකොට ඊළඟ පියවර ඒ තට්ටු ලිස්සලා යන්න පුළුවන්. ඒකයි ඒක ඉක්මනින් සිද්ධ වෙන්න පුළුවන් නායෑමක පෙරනිමිත්තක් හැටියට සලකන්නේ. ඒ වගේම බෑවුම් වල අලුත් තැන් වලින් වතුර බේරෙන්න පටන් ගන්න තියෙනවා නම් ඒකත් නායෑමක පෙරනිමිත්තක් වෙන්න පුළුවන්. එතනදිත් වෙන්නේ පොළව ඇතුළට කාන්දු වෙන වතුර අලුත් පාරවල් වලින් මේ පස් තට්ටු ගල් තට්ටු අතරින් ගලාගෙන ගිහිල්ලා නැත්නම් පැලුම් අතරින් ගලාගෙන ගිහිල්ලා ඒවා අලුත් තැන් වලින් එළියට එන්න පුළුවන් තැන් වලින් එළියට එන එක. ඒවා උල්පත් හැටියට හරි වතුර බේරෙන තැන් හැටියට හරි දකින්න පුළුවන් වෙයි. ඒ වගේම තව එකක් තමයි දැන් ඔය මේ පාර නායෑම් වලදීත් ඒ කතාව කියවුණා. සමහර තැන් වල කන්ද ගැටියේ එහෙම මම දැක්ක එක වීඩියෝ එක තැනැත්තියක් ඒක කියනවා. උදේ හොඳට පැහැදිලිව බොන්න තරම් පුළුවන් විදිහට වතුර පැහැදිලිව තිබුණු කඳුර දවල් වෙනකොට බොර වෙලා කියලා. කියන්නේ පැහැදිලි හේතුවක් නැතුව හදිසියේ දියපාරවල් වල වතුර බොර වෙලා නම් ඒක නායෑමක ළඟ එන නායෑමක පෙරනිමිත්තක් වෙන්න පුළුවන්. එතනදිත් වෙන්නේ මේ පොළවේ කාන්දු වෙමින් පහළට යන වතුර පස් තට්ටු ගල් තට්ටු අතරින් ගිහිල්ලා අලුතෙන් මේ ගල් තට්ටු අතරේ තියෙන පැලුම් වලට නැත්නම් ඒ තට්ටු අතරට ගිහින් ඒවයේ තියෙන දූවිලි හොදගෙන පොළව යටින් ඇවිල්ලා දියපාරට එකතු වෙනවා. ඒකයි අපිට දියපාර බොර වෙන පැහැදිලි හේතුවක් පේන්නේ නැතුව බොර වෙලා තියෙනවා පේන්නේ. ඒකට ඒ කියන්නේ අලුත් පාරවල් වලින් වතුර කාන්දු වෙලා ගිහින් මේ ගල් තට්ටු අතරේ අලුත් තැන් දැන් ලිහිසි තත්ත්වයට ලිස්සා යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉක්මනින් නායෑමක් වෙන්න පුළුවන්. ඊළඟ පියවර ඒක වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය වගේ පෙරනිමිති ටිකක් තියෙනවා නායෑම් වල. දැන් මේ ඔක්කොම මේ ළඟ එන නායෑමක් කියලා කියන්නේ නැහැ. නමුත් සමහර ඒවා ළඟ එන නායෑම් ගැන කියවෙන ඒවා සමහර ඒවා ඊට වඩා කාලයක් තිස්සේ පවතින ඒවා. කොහොම වුණත් මේ ලක්ෂණ දැක්කහම අපි ඒව අනුව වැඩ කළොත් අපේ පරිස්සම අපිට වැඩි කරගන්න පුළුවන්. ලංකාවේ මේ විදිහට ওই සමහර ලක්ෂණ දැකලා ඒව අනුව වැඩ කරපු හින්දා මිනිස්සු ජීවිත බේරගෙන තියෙනවා. මතක තියාගන්න ඕනි දේ තමයි නායෑමකින් බේරෙන්න පුළුවන් වෙන්නේ ඒ තැනින් අයින් වීමෙන් විතරයි. එතකොට මේ විදිහේ ලක්ෂණ දැක්කොත් ඒ නායෑම් අනතුරකදී පරිස්සම සඳහා දීලා තියෙන උපදෙස් පිළිපදින්න. ඒ උපදෙස් දන්නේ නැත්නම් මේ දවස්වලදී කවුරුත් ඒ උපදෙස් හොයලා අධ්‍යයනය කරලා තියාගන්න. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හරි එහෙම නැත්නම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය තමයි මේ ගැන පර්යේෂණ කරලා දත්ත හොයාගෙන දේවල් කියලා තියෙන්නේ. එතනින් හරි මේ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියා නම් තොරතුරු තියෙනවා. එතකොට යම් අවස්ථාවකදී ওই නාය අවදානම තියෙන කලාපයක නැත්නම් විශේෂයෙන් ඒ නාය අනතුරු අවදානම වැඩි වෙච්ච අවස්ථාවකදී අකුණක හඬක් වගේ පොළවේ ගෙරවිලි හඬක් වගේ ගල් පෙරලීගෙන එන හඬක් වගේ එහෙම එකක් ඇහුනොත් දීලා තියෙන උපදේශය තමයි ඒ හඬ ඇහුණු පැත්තට විරුද්ධ පැත්තට දුවන්න. ආයි බලවල ඉන්න එපා. ඒ සද්ද වලින් කියන්නේ මේ දැන් නාය යනවා. ඒක නිසා ඒ සද්ද ඇහුණු පැත්තට විරුද්ධ පැත්තට දුවන්න. තව වැදගත්ම දෙයක් තමයි නාය ගිය ගමන් එතෙන්ට ගිහිල්ලා බලන්න යන්න එපා. මොකද එකක් පිටිපස්සෙන් තව එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු ගල් හරි මොනවා හරි රැඳිලා තියෙන ඒවා එන්න පුළුවන්. එහෙම බලන්න ගිහිල්ලා මිනිස්සුන්ගේ ජීවිත නැති වෙලා තියෙනවා. ඒ නිසා නාය ගිය වහාම එතන බලන්න යන්න එපා. මේ නායයන් කියන එක ලංකාවේ දිගටම පවතින දෙයක්. ඒක නිසා ලංකාවේ ජීවත් වෙන කවුරුත් නාය අවදානම් කලාපවල ඉන්න අය විතරක් නෙමෙයි. ඒ පැතිවලට මොනවා හරි අවස්ථාවකදී යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා කවුරුත් මේ නාය අනතුරු වලින් පරිස්සම් වෙන්නේ කොහොමද කියන එක ගැන දැනගෙන ඉන්න එක වැදගත්. එහෙමනම් පරිස්සමින් ඉන්න.